අමාරු පේපර් එකක් නෙවෙයි ඈ. ඒක ලේසි පේපර් වෙනවට ලකුණු අඩුයි. බලා ගන්නකො වැරදිච්ච ටික කරගෙන යන් විවරණයක් දෙන්න ඕන වෙන තැන්වලදී දෙන්නම් ඈ. පළවෙනි එකේ කියනවා ලෝහ වර්ග තුනක කාර්යසිතයේ ψA ψB හා ψC වන අතර ψA විශාලයි ψB විශාලයි ψC කුඩයිනේ. ψC වේ නැවතුම් විභවයේ VS හා පතිතාලෝකයේ සංඛ්‍යාත F අතර ප්‍රස්ථාර ABC ලෝහ තුන සඳහා සත්‍ය වේද කියලා අහනවා. සංඛ්‍යාතයයි නැවතුම් විභවයේ අතරනේ ප්‍රස්ථාර ඇඳලා තියෙන්නේ. ප්‍රස්ථාර සෙට් එකක් ඇඳ නේද? ප්‍රස්ථාර 4ක් 5ක් ඇඳනේ. එතකොට ඇඳපු ප්‍රස්ථාර ටික ටක් ගාලා මතක් වෙන්න ඕනේ. අපි හිතමු අවුලක් නැහැ. මතක නැහැ. මතක නැත්තම් ශනිකව හදලා ගන්න. HF සමානයි මෙතන සංඛ්‍යාතයක් ඉන්නවා. ආය නැවතුම් විභවයක් ඉන්නවනේ. EVS නේ. නැවතුම් විභව සම්බන්ධ සමීකරණය මේකනේ. එතකොට හදලා ගන්න. එතකොට දැන් බලන්න ප්‍රස්ථාරවල අක්ෂ දෙක දිහා. ප්‍රස්ථාරවල අක්ෂවල දීලා තියෙන්නේ y අක්ෂයටනේ VS ගිහිලා තියෙන්නේ. x අක්ෂයට ගිහිලා තියෙන්නේ F නේ. එහෙනම් මේක හදාගන්න මේ කොහොමද කියලා. x අක්ෂයට එන්න ඕනේ F, y අක්ෂයට එන්න ඕනේ EVS. එහෙනම් පැත්ත මාරු කරා නම් හරියයිනේ. EVS සමානයි HF ඍණ ψ කියලා ලියන්න පුළුවන් නේද? මෙතන HF ඍණ ψ නෙවෙයි. ψ ධන EVS සමානයි HF. හරිනේ. EVS සමානයි HF ඍණ ψ. මේකෙන් VS උක්ත කරන්න H බෙදීම E එනවා. F ඍණ ψ කියලා එනවා. මේක මොන වගේ එකක්ද? y සමානයි m x ඍණ c වගේ ප්‍රස්ථාරයක්. හරිනේ. දැන් බලන්න මේ x අක්ෂයට f ඇවිල්ලා තියෙනවා. y අක්ෂයට vs ඇවිල්ලා තියෙනවා. ප්‍රස්ථාර අමතක වුණාට කමක් නැහැ. හැබැයි මේ වගේ ශනිකව හදලා ගන්න තියරිය මතක තියෙන්න ඕනේ. ශනිකව හදලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. මේකේ තේරුම මොකද්ද? ඍණාන්තක ඛණ්ඩයක් තියෙන්න ඕනේ, ධන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. ඍණාන්තක ඛණ්ඩයක් කියන එකේ තේරුම මොකද්ද? ප්‍රස්ථාරේ මේ විදිහට කැපෙන්නේ මේ වගේ යට තැනකින්. මෙහෙම බිඳුවේදී කැපෙන්නේ නැහැ. ඍණාන්තක ඛණ්ඩයක් නම් අනිවාර්යෙන් යටින් කැපෙන්න ඕනේ මේ. ඍණනේ යට. එින්ද ඍණ කැලලක් තියෙන්න ඕනේ යට. ඒතර එහෙම තියෙන ප්‍රස්ථාර මොනවද බලන්න. පළවෙනි එකේ තියනවාද? පළවෙනි එකේ තියෙනවා. දෙවෙනි එකේ ඒත් තියෙනවා. තුනේ තියෙනවා. හැබැයි තුනේ මොකද වෙලා තියෙන්නේ? තුනේ කැපිලා තියෙන්නේ එකම තැනින් නේ. කෙලින්ම අයින් කරන්න පුළුවන් උත්තරක් අයින් කරා මේ වෙලාවේදී. ඒතර 1 2 3යි තුනම දැනට තියාගන්න වෙනවා. 4ක් තියාගන්න වෙනවා නේ. 4 අර C B A දික් කරොත් එහෙම කැපෙන තැන නැහැ. 4 අයින් කරත හැකි. 4 කෙලින්ම F එක කැපිලා තියෙනව නේද අතන? 4 අයින් කරත හැකි. 5ත් අයින් කරත හැකිනේ. 5 අමුතුම එකක් නේ. ඒක ත්‍රිකෝණයක් නේ හැදිලා තියෙන්නේ. 5 අයින් කරත හැකි. 4ත් අයින් කරත හැකි. 3ත් අයින් කරන්න පුළුවන් නේ. 3ත් කැපිලා තියෙන්නේ අතන ඕක දික් කරාට එන්නේ නැහැ කියලා තේරෙනව නේද? ඍණාන්තක ඛණ්ඩයක් එන්නේ නැහනේ. ඒ හින්දා 1 2 3යි 3ම අයින් කරත හැකි. එතකොට මේ 3යි 4යි 5යි 3ම අයින් කරත හැකි. 1යි 2යි බලන්න. 1යි 2යි ගත්තාම මොකද වෙන්නේ? දැන් මේකේ මේ බලන්නකො. මේ තියෙන විදිහට මේකේ සංඛ්‍යාතයේ ඉන්නවා මෙතන. නැවතුම් විභවයක් ඉන්නවා මෙතන. සංඛ්‍යාතයේ වැඩි කරොත් නැවතුම් විභවය වැඩි වෙනව නේද? සංඛ්‍යාතයේ වැඩි නම් නැවතුම් විභවය වැඩි වෙන්න ඕනේ. ψ A මෙහෙම දත්තයක් දීලා තිනවා. ψ A විශාලයිලු ψ B කුඩයි ψ C කියලා කියනවා. ψ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් කාර්යසිතයනේ. ප්‍රකාශ විද්‍යුත් කාර්යසිතයන් එක්ක බලන්න C ගෙලු අඩුම වෙන්නේ. මේ ඒක එන්නේ අන්තක් ඛණ්ඩයෙන් නේද? මෙතන අන්තක් ඛණ්ඩයෙන්නේ. ψ එන්නේ C ගෙන්නේ. එතකොට A ගේ වැඩි කියන්නේ අන්තක් ඛණ්ඩයේ වැඩිම වෙන්න ඕනේ කාගේද? A ගෙනේ. අන්තක් ඛණ්ඩයේ වැඩිම වෙන්න ඕනේ A ගෙනේ. ඇයි A ගෙන කාර්යසිතේ වැඩිම? කාර්යසිතය දෙන්නේ අන්තක් ඛණ්ඩයෙන්. අන්තක් ඛණ්ඩයේ වැඩිම වෙන්න ඕනේ එහෙනම් A ගේ. ඇයි A ගෙන කාර්යසිතේ වැඩි? එහෙනම් අන්තක් ඛණ්ඩයේ වැඩිම වෙන්න ඕනේ A ගේ. දැන් ප්‍රස්ථාර දිහා බලන්න. පළවෙනි ප්‍රස්ථාරේ තියෙන්නේ මෙහෙම. කොහොමනේ තියෙන්නේ? මේක A B C. එතකොට ඕක ওই විදිහට දික් කරොත් නේ A ගේ එක්කෙනා දික් කරොත් මේ හරියෙන් විතර කැපෙයි. B ගේ දික් කරොත් ඊට වඩා යටින් කැපෙයි. C ගේ දික් කරොත් ඊට වඩා යටින් කැපෙයි. එතකොට කාගේද අන්තක් ඛණ්ඩය වැඩිම වෙලා තියෙන්නේ? මෙතන මේ ඍණ කියන එක සලකන්න එපා. ඍණ කියන එක අර යටට යන හින්දා තමයි එතන ඍණ වෙලා තියෙන්නේ. ඍණ අන්තක් ඛණ්ඩය කියන්නේ මේක යටින්ද. මෙතන දිශාව සලකලා තමයි ඍණ දාලා තියෙන්නේ. ආයේ මෙතන ඍණ යටට වැඩි වෙනවනේ. ඒ හින්දා ඍණ කුඩයිනේ. ඒ කතා නැහැ. කෙලින්ම සංඛ්‍යාත්මක අගේ විතරයි ගන්නෙ.
එතන මෙතන A කුඩයිනේ. Aට වඩා යටින්නේ B කැපෙන්නේ. එහෙනම් B ගේ අන්තක්ඛණ්ඩය වැඩි. B ටත් යටින්නේ C කැපෙන්නේ. එහෙනම් C ගේ අන්තක්ඛණ්ඩය වැඩි. හැබැයි අපිට ඕන එකේ අනිත් පැත්ත නේද? A ගේ අන්තක්ඛණ්ඩය වැඩිම වෙන්න ඕනේ. A ගේ අන්තක්ඛණ්ඩය වැඩිම වෙන්න ඕන නම් මේ ටික මාරු කරමු. A B C දැන් හරිනේ මේ. A කැපෙන්නේ යටින්ම. එහෙනම් A ගේ අන්තක්ඛණ්ඩය තමයි වැඩිම වෙන්නේ. B ඊට වඩා උඩින් කැපෙනවා. එහෙනම් B ගේ අන්තක්ඛණ්ඩය තමයි දෙවණියට වැඩි වෙන්නේ. C ගේ අන්තක්ඛණ්ඩය තමයි අඩුම වෙන්නේ. ඒ හින්දා තමයි C ඊට වඩාම C උඩින්ම කැපෙන්නේ. ඒ හින්දා එතන අර ඍණ කියන එක සලකන්නේ නැහැ. හරිනේ. ඒ විදිහට ගත්තාම CBA කියලා තියෙන පළවෙනි එක නෙමෙයි දෙවනි උත්තරේ. ඒතර උත්තරේ වෙන්නේ 2. හරිනේ 3යි 5 කෙලින්ම අයින් කරද හැකි. 3යි 4යි මෙහෙම දාන්නකො. 3යි 4යි එකපාර අයින් කරන්න තේරෙන්නේ නැත්නම් 3යි 4යි තියෙන වෙනස මොකද්ද? ඒ දෙන්නගෙම සංඛ්‍යාත වෙනස් වෙලා නැහනේ. ප්‍රස්ථාර තුනම කැපිලා තියෙන්නේ එකම සංඛ්‍යාතයකින්. එහෙම වෙන්න බෑනේ. සංඛ්‍යාත තුනම y සමාන mx ඍණ c නේ ආවේ. mx ඍණ c කියන එකේ තේරුම අනිවාර්යෙන් ඍණාන්තක ඛණ්ඩයක් තියෙන්න ඕනේ. ඒතර ඔය කියන විදිහේ ප්‍රස්ථාර එන්න විදියක් නැහැ. ඒතර ගන්න වෙන්නේ උත්තරේ 2 තමයි. පළවෙනි එකට උත්තරේ 2. හරිනේ. එහෙම නැත්තම් මේ බලන්නකො මෙතන අනුක්‍රමණ වෙනස් වෙන්නේ නැහැ කියලා තේරෙනවද? අනුක්‍රමණය කියන්නේ කවුද? ඕම් බලන්න. අනුක්‍රමණය කියන්නේ h බෙදීම e නේද? මේ වැඩිපුර කියන්නේ ඉතින් ඈ. අනුක්‍රමණය කියන්නේ h බෙදීම e නේ. h කියන්නේ කවුද? ප්ලාන්ක් නියතය. e කියන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන එක තියෙන ආරෝපණය. එහෙනම් මේ දෙකම නියතයන් නේද? මෙයාට එන්නේ නියත අගයක්. මෙයාට එන්නේ නියත අගයක්. එහෙනම් මේ දෙන්නම බෙදුවොත් මේක මේකෙන් බෙදුවොත් a එන්නේ නියතයක් නේ. මොකද h අගය වෙනස් වෙන්නේ නැහැ. e කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නියතයක් නියතයකින් බෙදුවොත් a එන්නේ නියතයක් නේ. එහෙනම් ප්‍රස්ථාර තුනේම අනුක්‍රමණ මොකද වෙන්න ඕනේ? ප්‍රස්ථාර තුනේම අනුක්‍රමණ එකම අගයක් එන්න ඕනේ. අනුක්‍රමණ වෙනස් වෙන්න හේතුවක් නැහැනේ. A ගේ අනුක්‍රමණයම තමයි B ටත් එන්න ඕනේ. B ගේ අනුක්‍රමණයම තමයි C ටත් එන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ අනුක්‍රමණය නියතයක් නේ. h බෙදීම e ගේ අගය නියතයක් නේ. හැබැයි බලන්නකෝ 3යි 4යි එහෙම වෙලා තියෙනවද? 3යි 4යි අනුක්‍රමණ වෙනස් වෙලා නේද තියෙන්නේ? A ගේ අනුක්‍රමණයට වඩා B ගේ අනුක්‍රමණය වෙනස්. ඊට වඩා C ගේ අනුක්‍රමණය වෙනස්. අතන ඇන්ගල් එක වෙනස්නේ. ඇන්ගල් එක වෙනස් කියන්නේ අනුක්‍රමණ වෙනස්. එහෙනම් අනුක්‍රමණත් එකම වෙන්න ඕනේ. ඒතර එකම අනුක්‍රමණයක් ප්‍රස්ථාර තුනේම තියෙන්නේ 1යි 2යි විතරයි. ඒකෙනුත් අපි මේකෙන් තෝරගන්න පුළුවන් CBA මේ විදිහට එන්නේ. ඒතර අර කැපෙන විදිහත් එක්ක උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ එන්නේ එතකොට ඒ විදිහට එකට උත්තරේ 2. මොකක් හරි දැම්මද? විනාඩි 20න් කරන්න අමාරුයිද? එහෙම කේස් එකක් තියනවද? ඒකේ මේ සාමාන්‍යයෙන් තියරි ප්‍රශ්නනේ වැඩිපුර තියෙන්නේ. ඒකයි විනාඩි 20ක් දුන්නේ. එහෙම බලමු ඈ. තියරි ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. ඕකේ 4 වෙනි ප්‍රශ්නේ විතරයි ටිකක් හදලා ගන්න එකට තියෙන්නේ. එතකොට තියරි හොඳට පුළුවන් නම් ඉතුරු ප්‍රශ්න 10ට ලොකු වෙලාවක් යන්න විදිහක් නැහැ. ඒකයි ඈ. මේ ඕකේ ගණන් හදන්න වැඩිපුර තිබ්බනම් තව වෙලාව දෙන්න තිබ්බා. සාමාන්‍යයෙන් ওই කාලය ඇතුළත කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ MCQ එක පැය දෙකක් නේ තියෙන්නේ. පැය දෙකටම හම්බෙන්නේ කීයද? මේ MCQ පැය දෙකයි තියෙන්නේ. පැය දෙකෙන් MCQ 50ක් කරන්න ඕනේ. ඒතර එකකට කොච්චරක් වෙලාද වැටෙන්නේ? පැය දෙකක් කියන්නේ විනාඩි 120යිනේ. 120 50න් බෙදුනහම කීයක් දෙන්නේ? 2.4යි. ඒ කියන්නේ විනාඩි 2.4යි හම්බෙන ආසන්නව විනාඩි 2ක්නේ. එතන ගත්තත් ඉතින් ආසන්නව විනාඩි 2යි. මේකෙත් ඒ වගේ ප්‍රශ්න 10ක් නේ තියෙන්නේ. ඒතර විනාඩි 20න් සාමාන්‍යයෙන් පුළුවන් වෙන්න ඕනේ. ඒ වේගෙ හැදෙන්න ඕනේ. දෙන්න හැදෙන්න ඕනේ. මේකේ මේ අමාරු ගණන් තියෙන්නේ එකයි. 4 වෙනි එක විතරයි ටිකක් ලොකුවට තියෙන්නේ. ඉතුරු ඔක්කොම තියරි තියෙන්නේ මේ ප්‍රස්ථාරාරෝමයේවනේ තියෙන්නේ. ඒ හින්දා තමයි මේ හරි කමන්නේ ඒක එකපාරට හැදෙන්නේ. මේ තාම පේපර් දෙකයිනේ කරේ. ටික ටික යද්දි ওই වෙලාවට හුරු වෙන්නකො. විනාඩි 20ක් කියන එකට හුරු වෙන්න. ටිකක් දවස් යද්දි නිකම්ම ඕක හරියනවා. ලකුණු ගැන හිතන්න එපා මුලින් ලියන පේපර් වල. පේපරේ ලියන එක තමයි වැදගත්. ලකුණු කියන එක ටික ටික හැදෙයි. හැබැයි නොලියා ඉඳන් මොකද වෙන්නේ? ලකුණු බිඳුව හරි කමන්නේ පේපර් 10ක් 15ක් යනකම් දිගටම ලියන්න වෙනවා. නොලියා හිටියොත් එම අතහැරලා දානවනේ එතනින්. එතකොට ලකුණු අපි හිතනවා පළවෙනි පේපරේ කොහොමද එන්නේ? පළවෙනි පේපරේ 10ක් විතර එනවා ලකුණු. දෙවෙනි පේපරේ ලකුණු පළවෙනි පේපරේ 30ක් විතර කියමු. දෙවෙනි එකේ 20ක් විතර එනවා මේ අඩුත් වෙලා. තුනේ එනවා 40ක් විතර. මෙතනදී ලකුණු වැඩි වෙන්නේ නැහැ අර එහෙමයි කියලා අතහැරලා දානවා.
මේකත් අපි 30ක්ම කියලා කියමු. ආයෙ ලියන්නේ නැහැ කියලා නවත්තලා දානවා. ඔතනින් එහාට ඉතින් නැවැත්තුවමනේ. මේ තියෙන 30ත් ආයෙ මෙතනින් නැවැත්තුවාට පස්සේ තව මාසයක් විතර ගියොත් එහම මේක 10ට විතර බහැලා තියෙනවා. හැබැයි නවත්තන්න නැතුව එක දිගටම ලියුවොත් මොකද වෙන්නේ? ටික ටික වැඩි වෙන්න ගන්නවා ඉතින්. 40 50 පේපර් 5ක් 6ක් 7ක් 8ක් යද්දි මේ විනාඩි 20 කියන එකත් හැදෙනවා. ලකුණු ටික ටික වැඩි වෙයි. ලකුණු ගැන මුලින් හිතන්න එපා කියන්නේ ඒකයි. අවසාන මාස 2 3 වගේ ඇතුළත ලකුණු ටික පොඩ්ඩක් බලා ගන්න. ඒ ඇරෙන්න මුලින් ලියන පේපර් වල ලකුණු ලොකුවට හිතන්න එපා. අර කාලය වැදගත් හැබැයි මේ විනාඩි 20 කියන එක දෙන්නේ ඒකයි. ඒක තමයි වේගය ඉතින්. ඒ වෙලාව ඇතුළත හදා ගන්න ඕනේ කොහොම හරි. ඒ වේගයට හුරු නැති වුණොත් අර MCQ 50ම කරන්න අමාරුයි. අවසාන MCQ 10 විතර බලන්නවත් වෙන්නේ නැහැ. ඕක බස් එකේ යන ගමන් තමයි මේ 10 බලන්න වෙන්නේ. අවසාන 10 දඩ 10ක් නෙන්නේ අමාරු 10ක් නේ දෙන්නේ ගොඩක් වෙලාවට. දැන් නම් ඒක ටිකක් වෙනස් වෙනවා. අර මැද ගණන් වලට සාමාන්‍ය 30 35 හරියටත් අමාරු සෙට් එකක් දානවා. සාමාන්‍යයෙන් ඔය 2019 20 21 22 වගේ වෙනකම්ම අවසාන 40 50 තමයි ගොඩක් අමාරු. 23 24 25 ඔය අවුරුදු වල සාමාන්‍යයෙන් මේ මුල් අවසාන 10ම හිර කරන්නේ නැතුව අවසාන 10 ටිකක් සාමාන්‍යයෙන් 15 20 30 ඔය වගේ හරියට ඇදලා දාලා තියෙනවා. එතකොට ඒ වෙලාවට හුරු වෙන්න ඕනේ. දෙක බලන්නකෝ. දෙකේ කියනවා රූපේ දැක්වෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී නැවතුම් විභවයේ V නෝට් පතිතාලෝකයේ සංඛ්‍යාත F අනුව වෙනස් වන ආකාරයයි. කාර්යශිතයේ සයිද ඉලෙක්ට්‍රෝනික ආරෝපණයේ ඊද විට කලින් ලිව් එක නේද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩයේ පිළිවෙලින්. අරගම තමයිනේ. HF සමානයි සයිදන මේකේ දීලා තියන්නේ V නෝට් නේ. EV නෝඩ්. ඕකේ y අක්ෂයට EV නෝට් වෙද්දි HF ඍණසයිනේ. HF ඍණසයි. මේකේ V නෝට් උක්ත කරන්න. ඒතකොට එනවා S බෙදීම E F ඍණ සයි බෙදීම E. y සමානයි mx ඍණ c. ඒ කියන්නේ මේක අහන්නේ මොකද්ද? අනුක්‍රමණය කියන්නේ S බෙදීම E. අන්තක්කණ්ඩය කියන්නේ ඍණ සයි බෙදීම E. S බෙදීම E ඍණ සයි බෙදීම E කියන්නේ එකේ නෑ දෙකේ තියෙනවානේ. ඒතර දෙකට උත්තරේ දෙක. දැක්කනේ. මේ වගේ ප්‍රශ්නයකට විනාඩි දෙකක් යන්නේ නැහැ නේද? ඒතර මේ වගේ ඒවා විනාඩියෙන් විතර කරන්න ඕනේ. අර වැඩියෙන් යන ඒවාට ඉතුරු විනාඩිය මේක එකක් ගන්න ඕනේ. මේක දැක්ක ගමන් කියන්න පුළුවන් මේක ලියන්නවත් ඕනේ නැහැ සාමාන්‍යයෙන්. ලියලා හුරු වුණාට පස්සේ මේක ලියන්න ඕනේ නැහැ. ප්‍රස්තාරේ නිකම්ම පේනවා. ඒතකොට එකපාර එන්නේ නැහැ ටිකක් කල් යයි. ඒ වුණාට කාලයක් යද්දි නිකම්ම පේනවා. ඒතර නිකම්ම ගහන්න පුළුවන් විනාඩියක්වත් යන්නේ නැහැ. තුන බලන්නකෝ. තුනේ කියනවා ලෝහ පෘෂ්ඨයකින් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ. ලෝහ පෘෂ්ඨයකින් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ කවුරු මතද? පළවෙනි එකේ කියනවා කාර්යශිතය මතලු. නෑනේ. ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ පතිතාලෝකයේ තීව්‍රතාවය මතනේ. පතිතාලෝකයේ සංඛ්‍යාතය මත රඳා පවතිනවද? සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නෑනේ. සංඛ්‍යාතය මත රඳා පවතින්නේ කවුද? HF සමානයි ψ ධන kmax නම් සංඛ්‍යාතයත් එක්ක රඳා පවතින්නේ මේ චාලක ශක්තියනේ. එහෙම නැත්නම් අනිත් සමීකරණය ගත්තොත් ψ ධන EVS ගත්තොත් එතකොට සංඛ්‍යාතයත් එක්ක රඳා පවතින්නේ නැවතුම් විභවය. ඒතර සංඛ්‍යාතයත් එක්ක රඳා පවතින්නේ නැහැ මුදාහරින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය රඳා පවතින්නේ හැම වෙලේම තීව්‍රතාවය මත. අර කිව්වේ ටෝච් එකක් ගැහුවොත් මෙච්චරයි ටෝච් දෙකක් ගැහුවොත් ඊට වඩා වැඩිපුර යනවා. ඒ කතාව ඔක්කොමයි තියෙන්නේ තීව්‍රතාවයටනේ. පළවෙනි එකේ කියනවා කාර්යශිතය මත. කාර්යශිතය කියන්නේ ශයිනේ. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක වැරදි. ඊළඟට කියනවා විකිරණ වල තරංග ආයාමය වැරදි. විකිරණ වල සංඛ්‍යාතය වැරදි. නේ? තරංග ආයාමය යන්නේ සංඛ්‍යාතයත් එක්කමනේ නේ. HC බෙදීම ලැම්ඩාක් දාන්න පුළුවන් නේ. සංඛ්‍යාතය රඳා පවතින්නේ නැත්නම් තරංග ආයාමය මත රඳා පවතින්නේ නැහැ. ඊළඟට ලෝහයේ විද්‍යුත් විභවය මත. එහෙම එකක් අහලවත් නැහැ නේ. ඒ එකේ වැදලා දාන එක තියෙනවා අවසාන උත්තරේ විකිරණ වල තීව්‍රතාවය මත. ඒක අවුලක් නැහැ. උත්තරේ වෙන්නේ 5 එතකොට. 4 බලන්නකෝ. 4 මේකේ 4 නම් වැරදුනාට කමන්නේ. අනිත් ගණන් එකක්වත් වරද්දන්න ඕනේව නෙවෙයි හැබැයි. ඒක ලේසි අනිත් ගණන් ඔක්කොම. 4 ටිකක් කේස් එක කමන්නේ කියමුකෝ. 4 ඔතන පේනවත් දන්නේ එතන ක්‍රමාවක් වැදිලා තියෙන්නේ. ක්‍රමාවක් නෙවෙයි ಗುಣ කිරීමක් තියෙන්නේ. V4 බෙදීම 3යි භාගය. ඔහොමනේ තියෙන්නේ. මෙතන ක්‍රමාවක් නෙවෙයි. මෙතන තිතක් තියෙන්නේ. ඒක මේ ටයිප් කරද්දි කමාවක් දාලා තියෙන්නේ. v තිතක් 4 බෙදීම 3 භාගය. තිතක් කියන්නේ මෙතන ಗುಣ කිරීමක් නේ තියෙන්නේ. ඒක දන්නවනේ. 4 බෙදීම 3 භාගය වතාවක් v කියන එක තමයි ඔය තියෙන්නේ.
මේකේ බලන්න තරංගායාමයේ ලැම්ඩා වන ආලෝකයේ පතිත වීමේදී ප්‍රකාශ විමෝචක කෝෂයක් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන සතු උපරිම වේගය v බව දක්නා ලදී. පතිත ආලෝකයේ තරංගායාමයේ 3 ලැම්ඩා බෙදීම 4 දක්වා වෙනස් කරන ලද්දේ නම් දැන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන සතු උපරිම වේගය කියලා අහලා තියෙනවා. මේක හදලා තිබ්බේ නෑ වගේ කවුරුවත් බලමු නේ. මට මතක නෑ හරියටම හදුවත් දන්නේ නෑ. හදුවත් කමන්නේ බලාගන්න. මේක කියනවා තරංගායාමයේ ලැම්ඩා වන ආලෝකයේ පතිත වීමේදී ප්‍රකාශ විමෝචක කෝෂයක නිකුත් කරන ඉලෙක්ට්‍රෝන සතු උපරිම වේගය HF සමානයි ψ ධන උපරිම වේගයක් නේ තියෙන්නේ kmax තමයි දාන්න වෙන්නේ. මෙතන f දාලා හරියන්නේ නැහැ. c බෙදීම ලැම්ඩා දාන්න වෙනවා. ψ ධන kmax. වේගයක් තියෙන හින්දා hc බෙදීම ලැම්ඩා සමානයි ψ ධන භාගයයි mv වර්ගය කියලා දාගන්නවා. මේකේ දැන් වේග කතාවක් යහන්නේ නේ. තරංගායාමයේ ලැම්ඩා වෙද්දි වේගය v ලු. තරංගායාමයේ 3 ලැම්ඩා බෙදීම 4 වෙද්දි v මොකද්ද කියලා යහන්නේ. එතකොට ඊළඟ අවස්ථාවේදී මේක පළවෙනි අවස්ථාවනේ. ඊළඟ අවස්ථාවේදී ලැම්ඩා වෙනුවට දානවා 3 ලැම්ඩා බෙදීම 4නේ. ඔය බෙදීම 4 උඩට එනවා කියලා තේරෙනව නේද? සුළු කිරීම තේරුම් නැත්නම් කියන්න ඕනේ. 3 ලැම්ඩා බෙදීම 4නේ තියෙන්නේ. ඔය 4 උඩට එනවා. 4යි hc බෙදීම 3යි ලැම්ඩා සමානයි ψ ධන භාගයයි උපරිම වේගය අපි දන්නේ නැනේ. ඒක අපි u කියලා ගමු. භාගයයි mu වර්ගය. මේක v මේක u කියලා ගමු. මේක 2. මේ එකෙන් ගන්නකෝ v වර්ගය උක්ත කරන්නකෝ. එකෙන් v වර්ගය උක්ත කරොත් කොහොමද එන්නේ? hc බෙදීම ලැම්ඩා ඍණ ψ සමානයි භාගයයි mv වර්ගයනේ. ඕකෙන් v වර්ගය උක්ත වුණොත් එනවා දෙවතාවක් hc බෙදීම ලැම්ඩා ඍණ ψ බෙදීම m නේ. v වර්ගය උක්ත වුණොත් ඔය විදිහට එන්නේ. ඕකෙනුත් v ගන්නකො 2යි hc බෙදීම ලැම්ඩා ඍණ ψ බෙදීම m ගේ මූලය කියලා එනවා. ඕකෙන් v ගත්තම ওই විදිහට තමයි එන්නේ. දැන් මේ දෙකෙන් ගන්නකො u. ඒක කොතෙන්ද ගන්නෙ? ඒක මෙතෙන්ද ගමුද? මේ හරියෙන් ගමු. දෙකෙන් ගත්තොත් එනවා 4යි hc බෙදීම 3යි ලැම්ඩා ඍණ ψ සමානයි භාගයයි mu වර්ගය කියලා එනවා. ඕකෙන් u වර්ගය උක්ත වුණොත් එනවා මම කෙලින්ම ලියන්න. u කෙලින්ම එනවා. ඒතර දෙවතාවක් 4යි hc බෙදීම 3යි ලැම්ඩා ඍණ ψ බෙදීම m ගේ මූලයක් කියලා එනවා. හරිනේ. ඔය විදිහට එනවා u. දැන් මේ දෙන්න සංසන්දනය කරන්න බලන්න පොඩ්ඩක්. මේක එකපාරට පේන්නේ නැහැ. ඒ හින්දා මේ මෙහෙම වැඩක් කරනවා මේ. මෙතන 2 බෙදීම m ගේ මූලය කියන එක වෙනම ලියා ගන්නවා. එතකොට ඔන්න ඒකට වර්ගමූලය දැම්මා. ඒක වතාවක් hc බෙදීම ලැම්ඩා ඍණ ψ ගේ මූලය වෙනම ලියාගත්තා. මේක අවුලක් නෑ නේද? මේ වර්ගමූල දෙකක ගුණිතයක් තියෙද්දි වර්ගමූලය සලකන්නේ නැතුව ලියන්න පුළුවන්. මේ දෙකම වෙනුවට තනි වර්ගමූලයක් දාලා මේක ලියන්න පුළුවන්. ඒක දන්නව නේද? නිකන් හිතන්නකෝ මූල 3 වැඩි කිරීම මූල 3 තිබ්බා කියලා. මේකේ එන උත්තරය අපි 3යි කියලා දන්නවනේ. මොකක් හරි සංඛ්‍යාවක මූලයක් එම සංඛ්‍යාවෙම මූලයෙන් වැඩි කරොත් මොකක් හරි සංඛ්‍යාවක මූලයක් 3ේ මූලය මේකේ හැටියට එම සංඛ්‍යාවෙම මූලයෙන් ඒ කියන්නේ 3ේ මූලයෙන්ම වැඩි කරොත් එන්නේ මුල් උත්තරේ. ඒ කියන්නේ 3 තමයි එන්නේ. ඕක හරි නේද? මෙහෙම ලියන්න පුළුවන් නේ ඕන්නම් මේ. ඔය 3 වැඩි කිරීම 3 ලියලා මේ දෙන්නටම තනි මූලයක් දාන්න පුළුවන්. එතකොට බලන්න 3 වැඩි කිරීම 3 කියන්නේ 9යිනේ. 9 මූලය ආයෙත් කීයද? 3මයිනේ. ඒ තියරිය තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ. 2 බෙදීම m ගේ මූලය වෙනම එළියට ගත්තා. ඒක වතාවක් hc බෙදීම ලැම්ඩා ඍණ ψ ගේ මූලය වෙනම ගත්තා. ඔය දෙක වෙනුවට ඕන නම් මේ විදිහට තනි මූලයක් ලියන්න පුළුවන්. හරිනේ. එන් මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේකෙත් ওই විදිහම ලියන්න පුළුවන් මේ. මේකේ ලිව්වොත් කොහොමද ලියන්න වෙන්නේ? ඒකේ පේනව නේද? ඒකේ ලිව්වොත් ලියන්න වෙන්නේ u සමානයි 2 බෙදීම m ගේ මූලය මෙතන ලිව්වා. ඒක වතාවක් 4යි hc බෙදීම 3යි ලැම්ඩා ඍණ ψ එයාගේ මූලේ වෙනම ලිව්වා. ආන් ওই විදිහට ලියා ගන්නවා. දැන් මේ දෙන්න සංසන්දනය කරන්න. මෙතන ඉන්නවා v. මෙතන ඉන්නවා u. උත්තර දිහා බලන්න එනවා දැන්.
මේකේ අපි තව ටිකක් මේක මේවා කරගමු. දෙක බෙදීම m මේක මේ වරහන් ඉවත් කරලා සුළු කරන්න. මේ පොදු හරයක් ගන්නකො, වරහන් නෙමෙයි පොදු හරයක් ගන්න. පොදු හරේ ලැම්ඩා. මෙතන එනවා x ඍණ psi ලැම්ඩා නේ. x ඍණ psi ලැම්ඩා. හරිනේ. පොදු හරයක් කරගත්ත එක විතරයි කරේ. පේනවනේ. මෙතන කොහමද එන්නේ? මෙතන එනවා දෙක බෙදීම m. මේකෙත් පොදු හරය ගන්න 3 ලැම්ඩා තමයි පොදු හරය. 4යි x ඍණ 3යි psi ලැම්ඩා කියලා එනවා. හරිනේ. දැන් උත්තර දිහා බලන්න. දැන් උත්තර දිහා බැලුවොත් පළවෙනි උත්තරේ තියෙන්නේ මොකද්ද? v වතාවක් 4 බෙදීම 3 භාගවෙනි බලය. මේක අවුලක් නැහැ නේ භාගවෙනි බලය කියන එක. මෙතන මූලයක් තියෙනවානේ. මේකේ මූලයක් තියෙනවා. භාගවෙනි බලය වෙනුවට තමයි ඔය මේ මූලය වෙනුවට තමයි භාගවෙනි බලය කියලා තියෙන්නේ. 4 බෙදීම 3 වතාවක් v ටද සමාන වෙන්නේ. u කියන එක්කෙනා කාටද සමාන වෙන්නේ මේ? 4 බෙදීම 3 මේ කෑල්ල එකයින් දෙකේම. ඒ හින්දා ඒක සලකන්න ඕනේ නැහැ. මේක බලන්න. මේක වගේ 4 බෙදීම 3 ගුණයක්ද මෙතන ඉන්නේ බලන්න මේ. මේක වගේ 4 වැඩි කිරීම 3 ගුණයක්ද මෙතන ඉන්නේ. මේක 4 බෙදීම 3ෙන් වැඩි කරොත් කීයක් දෙන්නේ? ඕක 4 බෙදීම 3ෙන් වැඩි කරොත් මේ බලන්නකො එන එක. ටිකක් අමාරුයි මේ ගන්න. හොඳට අහන් ඉන්නකො ඒතර අවුලක් නැහැ. මේක 4 බෙදීම 3ෙන් වැඩි කරොත් එහෙම එන්නේ 4යි x ඍණ psi ලැම්ඩා බෙදීම 3යි ලැම්ඩානේ. පේන්නේ නේ. මෙතෙන් දැනගන් හදාගමුද? ඉදමදි ලියන්න. ඔව් මෙතෙන් දැනගන් ටික හදාගන්නකො. ඊට පස්සේ තුරු කැල්ල කියන්නේ. ඕක මකන්න වෙනවා ඒක. ඔතෙන් දැනගන් හදාගන්න. හදාගන්නකො ඊට පස්සේ ආයෙ පාරක් කියන්න. යටින් යටට පිළිවෙලට හදාගන්න. ඕකේ මේ එක පිටුවකට ගන්න ඕනේ, පිටු දෙකකට ගන්නත් එපා. අර එක සංසන්දනාත්මකව බලන්න වගේ තියෙන්න දෙපේ. මේ ගාන හැදුවනම් සුපිරි ඈ. අදපු කවුරු හරි ඉන්නවා නම් මං කියන්නේ. ඕක හිතුවා කියන්නේ මරු. වැඩිම ලකුණු තිබ්බේ මේකේ 70නේ. 70 ගත්ත එක නේද මේක වැරදි වගේ මට හරියට මතක නෑ. ඒකෙත් වැරදි වගේ. මේ පාඩම් දැන් කලින් ඉවර වෙන එකේ ලොකු වාසියක් තියෙනවානේ. ඒ වාසිය ගන්න ඉතින් දැන් ඒ කියන්නේ මේ කලින් ඉවර කරගන්නේ අනිත් අයට වඩා මොකක් හරි කරගන්නනේ. එතකොට හරියට වීඩියෝ ටික බලලා රෙකෝඩින් ටික බලලා ගණන් ටික හදලා ඒ වාසිය ගන්න නැත්නම් අපරාධයි. මෙතන ඉන්න හැමෝම ෆිසික්ස් පන්තියට යනවනේ අනිවාර්යෙන්. පන්ති යන්නේ නැතුව මේක කරන කවුරුවත් නැහනේ. එතකොට පන්ති දෙකකටත් ෆීස් ගෙවාගෙන ඊළඟට අපරාධෙ ඊට පස්සේ. ඔයාලට ඔය පන්ති වලදී ආයෙ කරද්දි මේ පාඩම් වලට නොගියට කමක් නැහැ. එතකොට අන්න එතකොට ගෙදරට වෙලා පේපර් ටිකයි පාස් පේපර් ටිකයි කරගන්න. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146
ආපහු කරන්න නෙමෙයි කරන්න තියෙන ඔක්කොම කරලා තියෙන උගන්ලා තියෙන මේකේ. අහු මුළු වෙලා ඒ කොටස් නෑ මූ. බාන්නකො පාස් පේපර් එකක් බාන්නකො. අපි ඉතරනවනේ දැන්. මොකද සමහර පන්ති සමහර ළමයි ඔය පාඩම් මුලින්ම ඉගෙන ගන්න සෙකන්ඩ් සයි එකේදී කියන්නේ. ෆස්ට් සයි එකේදී අහුවෙලාම නෑ. සෙකන්ඩ් එකේ තමයි සමහර කෑලි අහුවෙන්නේ. හරිනේ. ඉතුරු කෑල්ල බලමුකෝ. මේකේ මේ පැත්ත මකන්නම් ඈ. මේ කෑල්ල මකමු. බලන්නකෝ. මෙතන දැන් ඉන්නේ කවුද? මෙයා ඉන්නවා. මෙතන ඉන්නවා මේකනේ. මේක දැන් මෙතන ඔක්කොම උත්තර තියෙන 4 බෙදීම 3ේ කතාවන්නේ. පළවෙනි එකේ තියෙන 4 බෙදීම 3ට සමානයි කියලා. බලන්න 4 බෙදීම 3ට. ඒ කියන්නේ මේ v කියන එක්කෙනා 4 බෙදීම 3කින් වැඩි කරොත් මේ උත්තරේ එන්න බෑ. ඒකේ තේරුමනේ. v කියන එක්කෙනා 4 බෙදීම 3කින් වැඩි කරොත් මේ උත්තරේ එන්න ඕනේ. ඇවිත් තියනවාද කියලා බලන්නකෝ. ඇවිත් තියනවාද කියලා බලන්න ලේසිම ක්‍රමේ මේකේ දෙන්නගෙම එකයිනේ මේ කෑල්ල. ඒක වෙන්න චෙක් කරන්න ඕනේ නැහැ. මෙයා බලන්න. මෙයා 4 බෙදීම 3කින් වැඩි කරොත් මෙයා ඇවිල්ලා කියනවා කියලා බලන්න වෙනවා. මේ තියෙන එක 4 බෙදීම 3ෙන් වැඩි කරන්න. ඕක 4 බෙදීම 3ෙන් වැඩි කරොත් එන්නේ 4යි xc ඍණ සයි ලැම්ඩා බෙදීම ඕකනේ තියෙන්නේ. මේක වැඩි කරන්න ඕනේ 4 බෙදීම 3ෙන් නේ. එතකොට එනවා මේ වරහන් අයින් කරන්න දැන්. 4යි xc ඍණ 4යි සයි ලැම්ඩා බෙදීම 3යි ලැම්ඩා. ඒක ඉන්නවද බලන්න මෙයාගේ වර්ගමූලය ඇතුලේ. 4යි xc නම් ඉන්නවා. අවුලක් නැහැ. 4යි සයි ලැම්ඩා නෑ නේද? ඉන්නේ කවුද? 3යි සයි ලැම්ඩානේ ඉන්නේ. යට අවුලකුත් ඉන්නේ 3යි ලැම්ඩා ඒ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ මේ දෙන්න සමාන නෑ නේද? මේ දෙන්න සමාන නම් ඒ කියන්නේ v කියන එක්කෙනා 4 බෙදීම 3ෙන් වැඩි කරොත් නෙමෙයිනේ මේක ඇවිල්ලා තියෙන්නේ නේ. 4 බෙදීම 3ෙන් වැඩි කරා නම් එන්න ඕනේ මේ උත්තරේ. හැබැයි තියෙන්නේ කවුද? මේක. එහෙනම් සමානයි කියන උත්තරේ වැරදිනේ. 4 බෙදීම 3 භාගවෙනි බලයට සමානයි කියන එක වරදිනවා. ඒකට හේතුව තමයි මේක. නේ වෙන එකක් නෑවිලා තියෙන්නේ. දැන් බලන්න මේ දෙන්නගේ වෙනස්කම මොකද්ද? දැන් බලන්න වෙනවා 4 බෙදීම 3ට වැඩි තියෙනවා. ආයේ තියෙනවා 3 බෙදීම 4. මේකෙත් කෙලින්ම අයින් කරන්න පුළුවන් උත්තර කීපයක් තියෙනවා මේ. දැන් අපිට ආවේ 4ක් x ඉන්නේ උඩට ආවේ. මේකේ 4 බෙදීම 3ක් නේතර අනිවාර්යෙන් එන්න ඕනේ. 3 බෙදීම 4ක් නම් 3යි x ඉන්නේ එන්න වෙන්නේ නේ. 3 බෙදීම 4කින් වැඩි කරා නම් උඩට එන්නේ 3යි x. එහෙනම් 3 බෙදීම 4 කතාවක් නැහැ. අනිවාර්යෙන්ම 4 බෙදීම 3 කතාවක් තමයි තියෙන්න ඕනේ. ඒතර 4 බෙදීම 3 කතාව නැත්තේ කාගේද? පළවෙනි එකේ තියෙන්නේ 4 බෙදීම 3ක් නේ. ඒක දැන් වැරදි කියලා ගත්තා. ඒක වැරදි කොහොමද? දෙක තියාගන්න වෙනවා. දෙකේ තියෙන්නේ 4 බෙදීම 3 කතාවක් නේ. 3 බලන්න. 3 තියෙන්නේ 3 බෙදීම 4ක් නේද? උඩ යට මාරු වෙලානේ. ඒ හින්දා 3 අයින් කරන්න පුළුවන්. 4 බලන්න. 4ක් තියාගන්න වෙනවා. 5 පහත් කෙලින්ම අයින් කරද හැකිනේ. පහේ තියෙන්නේ 3 බෙදීම 4ක් නේ. අර දෙක මාරු වෙලානේ තියෙන්නේ. අපිට ඕනේ 4 බෙදීම 3 අතර සම්බන්ධයක්. ඒතකොට දැන් නිකම්ම 1යි 3යි 5යි අයින් වුණා. 2යි 7 තමයි ඉතුරු උනේ. 2යි 4ෙන් බලන්න මොකද උත්තරේ කියලා. නේ. මේකේ මෙතන 4යි xc ඍණ 4යි සයි ලැම්ඩානේ. මෙතන ඉන්නේ 3යි සයි ලැම්ඩානේ. මේකෙන් මොකද්ද ලොකු? මේකේ යට කෑලි නම් දෙකම එකයි නෙමෙයි. සංසන්දනය කරන විදිය බලන්න. යට කෑලි දෙකම එකයි. යට ඉන්නේ 3යි ලැම්ඩායි 3යි ලැම්ඩායි. උඩ සංසන්දනය කරන්නකෝ. මේකෙදි වෙලා තියන්නේ 4යි xc ගෙන් 4යි සයි ලැම්ඩා අඩු වෙලා. මේකෙදි වෙලා තියන්නේ 4යි xc ගෙන් 3යි සයි ලැම්ඩා වෙලා තියන්නේ. ඒක ලොකු. මේකේ උඩ මේකද ලොකු. මේක අපි එක කියලා හිතමු. එහෙම නැත්නම් මෙයාගේ උඩ කෑල්ලද ලොකු. මේක දෙක කියලා හිතන්න. එකද ලොකු දෙකද ලොකු. chat එකට දාන්න බලන්න එකද දෙකද ලොකු. මේකෙදි වෙලා තියන්නේ 4යි xc කියන එක දෙන්නගේම පොදුයිනේ.
එයාගෙන් අඩු වෙලා තියෙන්නේ 4යි සයි ලැම්ඩා. මෙයාගේ අඩු වෙලා තියෙන්නේ 3යි සයි ලැම්ඩා. එකද ලොකු දෙකද ලොකු? එකට එන අගයද ලොකු වෙන්නේ දෙකට එන ලොකු අගයද ලොකු වෙන්නේ? සෙට් එකට දාන්නකො. එකද විශාල දෙකද විශාල? දෙන්නගෙම වම් පැත්ත එකමයි නේ. වම් පැත්තේ ඉන්නේ 4යි HC. ඔව් දෙක තමයි ලොකු වෙන්නේ. ඒක තේරුණාද? හරි නේද? ඒක තේරෙන්න දෙයක් නෑ. මේ බලන්නකො. මෙතන 4යි HC කියන්නේ එකම අගයක්. සයි ලැම්ඩා කියන්නේ එකම අගයක්නේ. නේ? එතකොට මෙයාගෙන් අඩු වෙලා තියෙන්නේ මෙයාගෙන් මෙතන අඩු වෙලා තියෙනවා වැඩි ප්‍රමාණයක් නේ. ඇයි මේ 4යි සයි ලැම්ඩානේ. මෙයාගෙන්ම මෙතන අඩු වෙලා තියෙන්නේ පොඩි ප්‍රමාණයයි. ඒ හින්දා දෙක තමයි ලොකු වෙන්නේ. එහෙනම් දැන් බලන්න උත්තර. මේකේ පළවෙනි එකේ කියනවා ඒක අපි අයින් කරානේ 2යි 4යි විතරනේ ඉතුරුනේ. දෙකේ කියනවා v වතාවක් 4 බෙදීම 3 භාගයට වඩා වැඩි. ඒ කියන්නේ v බෙදීම 4 බෙදීම 3 භාගයට වඩා වැඩි. මේකට වඩා වැඩි උත්තරයක් නේද මෙතන ඉන්නේ. එකට වඩා දෙක ලොකුයි කිව්වනේ. පළවෙනි එකට වඩා දෙක ලොකුයි. එහෙනම් 4 බෙදීම 3 භාගවෙනි බලයට වඩා වැඩි අගයක් තමයි මෙතන ඉන්නේ. මෙතන උඩට එන උත්තරේ වැඩිනේ. ඒ හින්දා දෙක තමයි උත්තරේ ගන්න වෙන්නේ. 4 කියන්නේ මොකද්ද? 4 බෙදීම 3 භාගයට වඩා අඩුයි. එහෙම වෙන්නේ නැහැ. මේක අපිට ආවේ එකට වඩා දෙක විශාලයිනේ. ඒ කියන්නේ 4 බෙදීම 3 භාගයට වඩා වැඩි උත්තරයක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ දෙක. ඒක තර්ක කරපු විදිය තේරුණාද? පැහැදිලිවම 1යි 2යි 5යි අයින් කරත හැකිනේ. ඊට පස්සේ සංසන්දනය කරන්න ඕනේ 1යි 2යි 5යි නෙමෙයි 1යි 3යි 5යි නේ. 1යි 3යි 5යි නිකම්ම අයින් කරත හැකි. ඊට පස්සේ බලන්න වෙනවා 2යි 4. 2යි 4 දී බලන්නේ මේ ඔක්කොම බලන්න ඕනේ නැහැ. මේ උඩ කැලේ දෙක විතරක් බැලුවම උත්තරේ අහු වෙනවා. හැබැයි මේ ප්‍රකාශන ටික මේ වර්ගමූල එළියට ගන්න එක ඒ කතා ටික හරියට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක පැටලෙනවා ඈ. මගට හදාගෙන යද්දි හිතා ගන්න බැරි වෙනවා මොකද්ද ලොකු මොකද්ද පොඩි කියලා. ඒක ලේසි කරගන්න තමයි අර වර්ගමූල දෙකක් දාලා එළියට ගත්තේ. ඔය එක නම් කලාතුරකින් එන්නේ. ඕක හදාගන්නකො හරියට. ඉතුරු කැලල හදාගන්න කියන්නේ ඒකේ මේ අර එකට වඩා දෙක විශාලයි කියලා පෙන්න ගන්න. තේරුම් නැත්තම් මොන හරි තේරුම් නැති අවුලක් තියෙනවා chat එකට දාන්න ගාන මකන්න කලින්. ටිකක් හිතන්න තිබ්බනම් තිබ්බේ ওই ගාන විතරයි ඈ. අනිත් ගණන් වල කල්පනා කරන්න හිතන්න මුකුත් තිබ්බේ නැහැ. ඔය වගේ ගණන් සාමාන්‍ය දැන් මේක දැන් මේ 4ටනේ. එහෙම කියලා ඒක අවසානට දාන්නෙත් නැහැ. මැදට දානවා වෙලාව හිර කරන්න. එතකොට ඒක එල්ලිලා ඉන්න එපා ඉතින්. ඊට වඩා ලේසි ගණන් එහා පැත්තේ තියෙනවනේ. ඒවට ගිහිල්ලා ඕකට එන්න. එහෙම නැතු ඕක හිතාගන්න ඕකට සමීකරණ දෙක ලියද්දි වෙලාව ගිහින් ඉවරයි සමහර වෙලාවට. ඒ ලියලත් හිතෙන්නේ නැහැනේ උත්තරේ. මෙච්චර දෙයක් හිතෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. දිග බලන්නකො ඉතින් මේකේ. අර සමීකරණ දෙක හදාගන්න අර විදිහට මූල දෙකක් විදිහට එළියට ගන්න. ඕක හිතෙන්නේ නැහැ එහෙම සාමාන්‍යයෙන්. ඊළඟට යන්න. මේකේ මෙතන ළඟ හදාගන්න තිබ්බේ. එතනින් පස්සේ ඉතින් හිතන්න තමයි තියෙන්නේ නේ. මෙතන ළඟ හදාගත්තා නම් ඊට පස්සේ හිතන්න තමයි තියෙන්නේ. මේකේ ලොකුවට ලියන්න දෙයක් නැහැ නේ. පහ බලන්නකො. පහේ කියනවා ලෝහ පෘෂ්ඨයක් මත පතිත වන ආලෝකයේ තීව්‍රතාව වැඩි වන විට පළවෙනි එකේ කියනවා මුදාහරින ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය වැඩි වේලු. ලෝහ පෘෂ්ඨයක් මත පතිත වන ආලෝකේ නෑ. තීව්‍රතාවයත් එක්ක චාලක ශක්ති කතාවක් නෑනේ. චාලක ශක්ති කතාව එන්නේ කාත් එක්කද? සංඛ්‍යාතයත් එක්කනේ. ඒ හින්දා චාලක ශක්තිය වැඩි වේ කියන එක වැරදි. දෙක බලන්න මුදාහරින ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල සංඛ්‍යාව වැඩි වේ. ඒක හරිනේ. පතිත වන ආලෝකයේ තීව්‍රතාවය ආලෝකයේ තීව්‍රතාවය වැඩි කරොත් ඒකක කාලයකදී නිකුත් වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හරි. තුන බලන්න මුදාහරින ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා උලක් නැහැ. ඒ වායේ චාලක ශක්තිය නැහැ. චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. ඊටවත් චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. චාලක ශක්තිය වැඩි කරන්න අනිවාර්යෙන් සංඛ්‍යාතය වැඩි කරන්න වෙනවා. හතර බලන්න මුදාහරින ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන අතර ඒ වායේ චාලක ශක්තිය අඩු වේ. තීව්‍රතාවය වැඩි වෙද්දී සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක උලක් නැහැ. හැබැයි චාලක ශක්තිය කතාවක් නැහැ ඒකෙත් නේ. ඒකත් වැරදි. පහේ කියනවා ඉහත කිසිවක් සිදු නොවේ. ඒක වැරදිනේ. දෙවෙනි එක වෙනවා මුදාහරින ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා.
ඒවා ලේසි ඉතින් දැක්කනේ. නිකම්ම තියරි තියන්නේ. අය බලන්න ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී පහත සඳහන් කුමන රාශි යුගලය අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතීද කියලා අහනවා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී පහත සඳහන් කුමන රාශි යුගලය අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතීද? එකේ කියනවා ප්‍රකාශ ධාරාව සහ ප්‍රකාශ කැතෝඩය අතර ප්‍රකාශ ධාරාව හා ඇනෝඩය ප්‍රකාශ කැතෝඩය අතර විභවාන්තරය. උත්තර පහම කියවන්න බලන්න. ප්‍රකාශ ධාරාව සහ පතිතාලෝකයේ සංඛ්‍යාතය අතර ප්‍රකාශ ධාරාවයි පතිතාලෝකයේ සංඛ්‍යාතයයි. පහේ කියනවා පතිතාලෝකයේ සංඛ්‍යාතය හා නැවතුම් විභවය අතර. අන්න නිකන් ටච් වෙනවා වගේනේ. හතර බලන්න පතිතාලෝකයේ තීව්‍රතාව සහ නැවතුම් විභවය අතර. තීව්‍රතාවය නැවතුම් විභවය අතර ප්‍රස්තාරයක් ආවද? එහෙම මොකුත් සම්බන්ධයක් තිබ්බද? තීව්‍රතාවයයි නැවතුම් විභවය අතර සම්බන්ධයක් තිබ්බේ නැහැ. හැබැයි සංඛ්‍යාතය නැවතුම් විභවය අතර තිබ්බනේ. සංඛ්‍යාතයයි චාලක ශක්තිය අතර සම්බන්ධයකුත් තිබ්බනේ. කොහොමද සම්බන්ධයක්ද තියෙන්නේ? HF සමානයි psi ධන kmax නේ. සංඛ්‍යාතය වැඩි වුණොත් චාලක ශක්තිය වැඩි වෙනවා. HF සමානයි psi ධන EVS නේ. සංඛ්‍යාතය වැඩි වුණොත් නැවතුම් විභවය වැඩි වෙලා මේවා ඔක්කොම නියතයිනේ. අන්න ඒ දෙන්න අතරේ තියෙන අනුලෝම සම්බන්ධයක්. එක්ක තියෙන්න ඕනේ සංඛ්‍යාතයයි චාලක ශක්තියයි. එහෙම නැත්නම් සංඛ්‍යාතයයි නැවතුම් විභවය අතර තියෙන්න ඕනේ. මේක බලන්න එහෙම උත්තර තියනවද කියලා. හතර කියනවා පතිතාලෝකයේ තීව්‍රතාවය සහ නැහැ. තීව්‍රතාවය නැවතුම් විභවය අතර සම්බන්ධයකුත් නැහැ. ප්‍රකාශ සහ පතිතාලෝකයේ සංඛ්‍යාතයේ පරස්පර අතර. ඒවත් නිකන් මහා පැහැදිලි උත්තරනේ. පැහැදිලිම උත්තරේ තමයි මේ දෙක මේ. සංඛ්‍යාතයයි චාලක ශක්තියයි සංඛ්‍යාතයයි නැවතුම් විභවයයි. එතකොට මේ දෙක තියෙනවා නම් ආයි ඉතුරු ඒවා බලන්නවත් ඕනේ නැහැ. ඒ කියන්නේ එහෙම පටලලා දෙනවා එක එක ඒවා. නැති ඒවාත් දෙනවා. ඒතර බලන්න ඕනේ හොඳටම දන්න කවුරු හරි ඉන්නවද කියලා බලන්න උත්තරවල. හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න උත්තරවල ඉන්නවා නම් ඉතුරු ඒවා හිතන්න එපා. ප්‍රකාශ ආලෝකයේ තියෙනව නේද මේකේ? පතිතාලෝකයේ සංඛ්‍යාතය නැවතුම් විභවය අතර සම්බන්ධයක් තියෙනවනේ මේ. ඒතර ඒක තමයි උත්තරේ වෙන්නේ. එහෙම නැතුව පතිතාලෝකයේ සංඛ්‍යාතය චාලක ශක්තිය කියලා තිබ්බනම් ඒකත් උත්තරයක් වෙනවා. මේකේ මේ දෙකෙන් තියෙන්නේ මෙයා විතරයිනේ. පතිතාලෝකයේ සංඛ්‍යාතයයි නැවතුම් විභවය අතර තමයි සම්බන්ධයක් තියෙන්නේ. ඒක ප්‍රශ්න දාන එක විදියක් ඈ. හොඳටම දන්න ඒ වගේන් දානවා. ඒතර ඉතුරු ඒවා දානවා දන්නේ නැති ඒවා. ඉතින් ඒවා සිලබස් එකෙත් නැහැ කොහෙවත් නැහැ. ඒවා හිතන්න ඕනේ නැහැ. හොඳටම දන්න එක්කෙනා ඉතුරු වෙලා ඉන්නවනේ. උත්තරේ පැහැදිලි උත්තරයක් තියෙනවා නම් ඒකට ගන්න. මේකේ තුන්වෙනියට දෙන්න ඒක පළවෙනියට දෙන්නෙත් නැහැ එහෙම කියලා. පස්වෙනියට වෙන්නත් පුළුවන්. හොඳටම දන්න එක ඉන්නේ පහට වෙන්නත් පුළුවන්. ප්‍රශ්න උත්තර පහම කියවන්න කියන්නේ ඒකයි. 4යි 5ක් තියෙනවනේ. ඔය පහම කියවලා බලන්න හොඳටම දන්න කවුරු හරි ඉන්නවද කියලා. ඒක ඉන්නවා නම් ඒක තමයි උත්තරේ වෙන්නේ. 7 බලන්න. 7 කියනවා ප්‍රකාශ කෝෂයක කැතෝඩය මතට ABC සහ D නැමැති එකිනෙකට වෙනස් ආලෝක කදම්බ වෙන වෙනම පතිත කරවන ලදී. රූප සටහනේ පෙන්වා ඇත්තේ ප්‍රකාශ කෝෂයේ තහඩු අතර විභවාන්තරය අනුව ධාරාව අන්තිම ප්‍රකාශ කෝෂ පරිපතේ ධාරාව වෙනස් වන ආයුරිය වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ කාටද කියලා අහනවා. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ කාටද ඉතින්? කාටද ඉතින්? මේකේ ඔය ධාරාව වෙනස් වෙලා තියෙනවනේ ප්‍රස්ථාරයෙන් ප්‍රස්ථාරයට ධාරාවේ විභාන්තරය දෙන උඩින් ගිහිලා තියෙනවනේ සමහර ඒවා වගේනේ. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ කියන්නේ ඇයි? මේකේ විභවාන්තරය කියන්නේ නැවතුම් විභවය තියෙනවනේ. නැවතුම් විභවය මේල් තියෙන ලියලා. නැවතුම් විභවයේ වැඩි නම් සංඛ්‍යාතය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. නැවතුම් විභවයේ වැඩි කියන්නේ ප්‍රස්ථාරේ කොහෙටද යන්නේ? මේ කෙලවරටම යන්න ඕනේ. මේකෙත් මං කිව්වා අර ධන ඍණ හිතන්න එපා කියලා කිව්වේ ප්‍රස්ථාරේ අඳිද්දි. ඒ හිතන්න එපා කිව්වේ ඒකයි ඈ. ඍණ කියන්නේ දිශාව මාරු වෙන එක විතරයි. විශාලත්වය හැමමයි. එතකොට සංඛ්‍යාතයේ වැඩිම එක්කෙනාගේ ප්‍රස්ථාරය තමයි කෙලවරටම යන්නේ. නැවතුම් විභවයේ වැඩි නම් සංඛ්‍යාතයේ වැඩි නම් නැවතුම් විභවයේ වැඩි. එහෙනම් බලන්න උත්තර පහේ මොකද්ද තියෙන්නේ? උත්තරේ ගන්න වෙන්නේ. නැවතුම් විභවයේ වැඩිම එක්කෙනානේ කෙලවරේම ඉන්නේ. කෙලවරේම ඉන්නේ කවුද? කාටද දාලා ප්‍රස්ථාරද කෙලවරේම ඉන්නේ? A ගේ නෙවෙයිනේ කෙලවරේම ඉන්නේ. B ගේ නේද? B ගේ ප්‍රස්ථාරයෙන් අර කෙලවරටම ගිහිලා තියෙන්නේ. විභවාන්තරයේ පැත්තේ කෙලවරටම ගිහිලා තියෙන්නේ B ගේ ප්‍රස්ථාරය. නැවතුම් විභවයේ අන්තයටම ගිහිලා තියෙන්නේ B ගේ. ඒ හින්දා B ගේ තමයි සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ මේ ප්‍රස්ථාරෙත් එක්ක මේ සමීකරණෙත් එක්ක. HF සමානයි psi ධන EVS. ඒතර නැවතුම් විභවයේ වැඩිම වෙන්නේ සංඛ්‍යාතය වැඩිම වෙන කෙනාගේ. මේ වගේ මේ විවරණ මුකුත් දුන්නේ නැහැ. විවරණ ඕන නම් කියන්න ඕනේ. මේ ලොකු කේස් එකක් නැති හින්දා සාකච්ඡා කරන් ගියේ. අමාරු මොන හරි තියෙනවා නම් කියන්න. වාක්‍යයක් ලියන්න ඕන නම් කියන්න. මේකෙත් අවුලක් නැහැ නේ එහෙමනේ. මේ සමීකරණ මතක් වුණා නම් ඇති. ඒක මතක් වෙන්න ඕනේ. නැවතුම් විභවයේ වැඩිම එක්කෙනා යන්නේ කෙලවරට කියලා. එහෙනම් එයාගේ තමයි සංඛ්‍යාතය වැඩිම වෙන්න ඕනේ. උත්තරේ වෙන්නේ එතකොට B. B කියන්නේ 2.
ඊළඟට බලන්න ප්ලාන්ක් නියතය මගින් විකිරණ කොන්ටිත ශක්තිය එහි සංඛ්‍යාතයට සම්බන්ධ කරයිලු ප්ලාන්ක් නියතයේ මාන මොනවද කියලා අහනවා. ඔය බලන්නකෝ ඉතින්. ප්ලාන්ක් නියතයේ මාන අහනවා. ප්ලාන්ක් නියතය කොහොමද ලිව්වේ? 6.62යි 6යි 10 ඍණ 34යි ඒකක මොකද්ද? ජූල් තප්පර. ඒකක වෙන්නේ ජූල් තප්පරනේ. මේකෙන් දැන් මාන හදාගන්න. ජූල් තප්පර. ජූල් කියන්නේ නිව්ටන් මීටරනේ. නිව්ටන් මීටර තප්පර. නිව්ටන් කියන්නේ kgms ඍණ දෙකනේ. වතාවක් m වතාවක් s. ඒ කියන්නේ kgm වර්ග s ඍණ 3නේ. ජූල් කියන්නේ ඕක. ජූල් කියන්නේ නිව්ටන් මීටර තප්පර. kgms ඍණ 2 kgm වර්ග s ඍණ 3. ප්ලාන්ක් නියතයේ මානනේ. ජූල් තප්පරද? E සමානයි hf නේ. h එද්දී එතකොට මෙතන E කියන්නේ ජූල්. E බෙදීම f නේ. එතකොට E කියන්නේ ජූල්, F කියන්නේ s-1 නේ හරිනේ. JS තමයි එන්නේ. ඒතර ජූල් කියන්නේ නිව්ටන් මීටර. නිව්ටන් කියන්නේ kg ms ඍණ 2නේ. ඒක වතාවක් මෙතන මේ ඍණ 3 නෙමෙයි. ඍණ 1නේ. kg m වර්ග s ඍණ 2යි මෙතන එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ s ඍණ 1. kg වෙනකොට දානවා m, m වර්ගය වෙනකොට දානවා l වර්ග. s ඍණ 1 කියන්නේ t-1. ml වර්ග t ඍණ 1 කියලා එනවා. හරිනේ. ඒක මතක නැත්නම් හදාගන්න ওই විදිහට පියවරෙන් පියවර ගන්නකො. ජූල් වෙනකොට ලියා ගන්නවා නිව්ටන් මීටර. නිව්ටන් කියන්නේ kgms ඍණ 2 මීටර එහෙමමයි. s එක ලියාගත්තා. ඒ කියන්නේ kgm වර්ග s ඍණ 1. ඒ කියන්නේ ml වර්ග t ඍණ 1. මානත් අහලා තියෙනවා පේපර් එක. එකොළහ බලන්නකො. 11 නෙමෙයි 9. පහත දී ඇති ප්‍රස්ථාරතනෙන් කුමන ප්‍රස්ථාරය මගින් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය E පතිත වන ආලෝකයේ සංඛ්‍යාතය F සමග විචලනය නිවැරදිව පෙන්눔 කරයිද කියලා අහනවා. E F අතර සම්බන්ධනේ අහන්නේ. උපරිම චාලක ශක්තිය පතිත වන ආලෝකයේ සංඛ්‍යාතයත් එක්ක HF සමානයි psi ධන Kmax. උපරිම චාලක ශක්තිය ඉඳ තමයි Kmax එකක් දාන්නේ. සංඛ්‍යාතය වැඩි වෙද්දි චාලක ශක්තිය වැඩි වෙන්න ඕනේ. එහෙනම් වැඩි වෙද්දි වැඩි වෙන ප්‍රස්ථාර තියෙන්න ඕනේ. එකේ තියෙන්නේ හැම එකක්. දෙකෙත් තියෙන්නේ හැම එකක්. තුනේ නෑ. තුන එහෙනම් පැහැදිලිවම වැරදි. හතරෙත් තියෙන්නේ හැම එකක්. පහේ තියෙන්නේත් එහෙම එකක්. උත්තර හතරක් තියෙනවා. මොකක්ද උත්තරේ දැන්? මේ බලන්නකෝ. සංඛ්‍යාතය වැඩි කරපු පළියටම චාලක ශක්තිය වැඩි වෙනවද? සංඛ්‍යාතය වැඩි කරගෙන යද්දී මේකේ දේහලීය සංඛ්‍යාත කතාවක් තියෙනවානේ. සංඛ්‍යාතය අපි හිතමු මේ විදිහේ පෘෂ්ඨයක් තියෙනවා. ඒකේ ප්‍රකාශ විද්‍යුත් කාර්යශීලී F0. ඔය පතිත ආලෝකයේ සංඛ්‍යාතය අපි හිතමු F1, F2, F3, F4 කියලා තියෙනවා. මේ මෙහෙම සම්බන්ධයක් තියෙනවා. F4 F4 තමයි වැඩිම. F0 වැඩි අඩුයි ඊට වඩා. F3, F2, F1 ඕම් ඔහොම තියෙනවා. මෙච්චර මුකුත් ඕනේ නැහැ. නිකම්ම ගහන්න පුළුවන් බලා ගන්නකො. මුලින්ම වැටෙනවා F1 කියන සංඛ්‍යාතයෙන් තියෙන ආලෝකය. මෙයාට වැටෙනවා F1. දැන් මෙයාගේ කාර්යශීලය කවුද මේ ලෝහේ? F0. එහෙනම් නෑනේ ඉලෙක්ට්‍රෝන විමෝචනයෙන් හේතුවක් නැහැ. ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්න නම් අනිවාර්යෙන් මේ කාර්යශීලය මේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයෙන් යුක්ත ආලෝකය වැටෙන්න ඕනේ මේ. මෙයාගේ F1 කියන එක කෙනා දේහලීය සංඛ්‍යාතයට වඩා අඩුයිනේ. එහෙනම් මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ නැහැ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය කොහොමත් නැහැනේ. එහෙනම් අපි හිතමු මෙහි F1, F2, F3, F4, F4, F5 කියලා තියෙනවා. F1 අවස්ථාවේදී දේහලීය සංඛ්‍යාතය ඉක්මවා යන්නේ නැහැ. ඒ හින්දා චාලක ශක්තියක් නැහැ බිඳුවයි. චාලක ශක්තිය බිඳුවයි කියන්නේ මෙතන ලකුණුනේ මේ තීරුවනේ. ඊළඟට දෙනවා F2 කියන සංඛ්‍යාතයෙන් තියෙන කිරණ. F2 දුන්නොත් මොකද වෙන්නේ? F2 සංඛ්‍යාතයේ දේහලීය සංඛ්‍යාතයට වඩා අඩුයිනේ. ඒ අවස්ථාවේදීත් එහෙනම් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්නේ නැහැ.
ඊළඟට දෙනවා F3. F3 දී මොකද වෙලා තියෙන්නේ? ඒත් වැඩක් නැහැනේ. ඒත් අඩුයිනේ. දෙහෙලිය සංඛ්‍යාතයට වඩා අඩුයි. එහෙනම් ඒ අවස්ථාවේදී චාලක ශක්තිය බිඳුවයි. දැන් ඔන්න දෙනවා F4. F4 දීපු ගමන් මොකද වෙන්නේ? F4 සංඛ්‍යාතයේ වැඩි F0 වඩානේ. අන්න දෙහෙලිය සංඛ්‍යාතය දැන් පැනලා දෙනවා. දෙහෙලිය සංඛ්‍යාතය පයින්නවත් එක්කම මේකේ ඉලෙක්ට්‍රෝන පෘෂ්ඨයෙන් ගැලවෙනවා. ගැලවිලා මෙයාට චාලක ශක්තියක් හම්බ වෙනවා. එහෙනම් චාලක ශක්තිය ඊට පස්සේ දෙනවා කියලා හිතන්නකො F5 කියලා එකක්. මේන් ඉන්නවා F5. ඒ දීපු ගමන් දැන් ඔන්න F4 දී ඉලෙක්ට්‍රෝන ගැලවිලා මුක්ත වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී යම්කිසි පොඩි චාලක ශක්තියක් තියෙනවා මේ හරියක විතර. අපි හිතමු මෙතරක් විතර තියෙනවා කියලා. F5 දීපු ගමන් මොකද වෙන්නේ? F4ටත් වඩා වැඩිනේ. එහෙනම් ඔන්න එතකොට චාලක ශක්තිය දිගින් දිගටම වැඩි වෙන්න ඕනේ. ඒතර මේ විදිහේ ප්‍රස්තාරයක් තමයි එන්න ඕනේ. මුලින් තියෙන විදිහක් නැහැ. දේහලීය සංඛ්‍යාතය ඉක්මවා ගියාට පස්සේ තමයි අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන වලට චාලක ශක්තියක් ලැබෙන්න ඕනේ. එහෙම තියෙන ප්‍රස්තාරයක් කියන්නේ කවුද? එක වෙන්න බෑනේ. බිඳුවේදී පටන් ගන්න බෑනේ. අනිවාර්යෙන් දේහලීය සංඛ්‍යාතය ඉක්මවා යන්න බෑ. ඒ හින්දා එක වෙන්න බෑ. දෙකේ මොකද වෙලා තියෙන්නේ? දෙකෙත් බෑනේ. දෙකෙත් පටන් ගන්න තියෙන්නේ බිඳුවෙන්. 3 කොහොමත් වැරදි කියලා ගත්තු එකක්. 4 හරිනේ. මේකනේ ඉන්නේ ප්‍රස්තාරේ. 5 මොකද වෙලා තියෙන්නේ? 5ත් එන්නේ නෑ. 5ේදීත් සංඛ්‍යාතය බිඳුවක් වෙද්දිත් කියලා තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ උත්තරේ 4. එහෙම නැතුව නෙක්තරේ මතක නම් ඕක ගහත හැකියි. ඒව හදා හදා ඉන්න මුකුත් ඕනේ නෑ. අවසාන ගාන බලන්න. මේක හදා ගන්න ඕනද? හදා ගන්න ඕනේ නැන්නේ. මේ කලින් කරපුවා නේ මම දැන් නිකන් කිව්වොත් හදා ගන්න දෙයක් නැහැ. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පස්සේ තියාගන්න. දහය බලන්නකො 10 කියනවා ප්‍රකාශ විද්‍යුත් කාර්යශීතය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.9ක් වන සංවේදී ප්‍රකාශ පෘෂ්ඨයක් මතට තරංගායම ඇන්ස්ටන් 5000ක් වන ආලෝකය පතනය වේලු නිකුත් වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය ආසන්න ලෙස කොපමණද කියලා අහනවා. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය ආසන්න විදියට කීයද කියලා අහනවා. කාර්යශීතය දීලා තියෙනවා. ඒක ලේසිනේ. නිකම්ම සමීකරණේ තියෙන්නේ. සයිඩන kmax තරංගායමයක් තියෙන නිසා ඒක තියෙන ලැන්ට සමානයි සයිඩන kmax. kmax තමයි අහන්නේ. ඉලෙක්ට්‍රෝන චාලක ශක්තියනේ. x බෙදීම ලැම්ඩා ඉන සයි කියන්නේ 6.6යි 10 ඍණ 34යි. c කියන්නේ 3යි 10යි 8යි. ලැම්ඩා කියන්නේ 5යි 5000යි ඇන්ස්ටන් කියන්නේ 10 ඍණ 10යිනේ. ඒකෙන් අඩු කරන්න ඕනේ. උත්තර මොනවාගෙනද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියෙන්නේ නේ. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වල පරිවර්තනය කරන්න වෙනවා. මේක ඇවිල්ලා තියෙන්නේ ජූල් වලින්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්න මේවා මතක තියෙන්න ඕනේ දෙයියේ. 1.6යි 10 ඍණ 19න් බෙදන්න වෙනවා. සයි කියන්නේ 1.9යි. මේක සුළු වුණාම උඩ එනවා 19.8ක්. යට ඉන්නවා 10 ඍණ 26ක්. මෙතන යට ඉන්නවා 8ක්. 10 බල වලින් ඉන්නවා ඍණ 19යි ඍණ 10යි කියන්නේ ඍණ 29යි. ඒත් ඉන්නේ ඍණ 26ක් නේ. නිකම්ම කැපිලා යනවා. 1.9යි. මෙයාට දැන් කැපුණා 19.8ෙන් බෙදුනහම කීයද දන්නේ නැහැ. 19.8 අතෙන් බෙදුනහම එනවා 2.475. එකෙන් අඩු කරන්න ඕනේ 1.9. දශම 5යි 7යි 5ක් කියලා එනවා. දශම 5යි 7යි 5යි කියන්නේ උත්තරේ කීයද? 5යි 7යි 5ක් නෑ. 5යි 8ක් තියෙන්නේ නේ. හරිනේ වටේ ළඟ තියෙන්නේ. දශම 5යි 8ක් කියලා එනවා. ඒ කියන්නේ වැරදි නම් හදාගන්නකො.
මේකේ පාස් පේපර් ටික මොකද කරන්නේ මේ වීඩියෝ එකක් දාන්නද එහෙම නැත්නම් දැන් විකිරණශීලීතාවය පටන් ගන්නවානේ. ඒක පටන් ගත්තට පස්සේ මේ එහෙම හරියන්නේ නැති වෙන්නේ. ඒකත් එක්ක ඕනනම් දවසකට පැය භාගයක් වගේ අරගෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකපාර රෙකෝඩින් එකක් දාන්නද? ලයිව්ම සාකච්ඡා කරන්නද රෙකෝඩින් එකක් දාන්න එකද හොඳ? මොකද්ද කරන්නේ? ලයිව් ඕන නම් ලයිව්ම කියන ලයිව් තියෙද්දි ප්‍රශ්න අහගන්න පුළුවන් නේ. රෙකෝඩින් එකක් දැම්මම ඒ chance එක නැති වෙනවා. අහන්න පුළුවන් පස්සේ වීඩියෝ එක බලලා අහන්න ඕනේ. ලයිව් වෙන ගමන් අහන්න බැරි වෙනවා. කොහොමද හොඳ? ඕනේ නම් පැය භාගය ගානේ වගේ අරගෙන පන්තිය කරන දවසම සාකච්ඡා කරලා දෙන්නත් පුළුවන්. එහෙම කරන්නද ලයිව් කරන්නද? මේ වීඩියෝ එක දාන්නද? පාස් පේපර් ටික. මොකද කරන්නේ? හරිනේ. අරක මොකද කරන්නේ? ඒක මම බලලා එන්න මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මේ දෙවෙනි තුන්වෙනි මාතෘකාවත් ඉවරයි. ඊළඟ දවසේ විකිරණශීලීතාවය තමයි පටන් ගන්න දෙන්නේ. ඒකටත් මුකුත් වෙන කැලිය ඕනේ නැහැ. දැන් මෙච්චර කල් මාතෘකා තුනක් කරානේ. ඔය තුනෙන් එහෙම මුකුත් ඕනේ වෙන්නේ නැහැ ඒ කැලලට. ඒකත් අලුත්ම කොටසක්. ඊළඟ පටන් ගන්න න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධ කැලලක් තියෙනවා නම් අංශු භෞතික විද්‍යාව. ඒකත් එහෙම ලොකුවට මුකුත් ඕනේ නැහැ. ඒකත් වෙනම කැලලක් ඈ. විකිරණශීලීතාවය ඉඳන් එහෙනම් ලයිව්ම ඉන්නවා නම් එහෙමයි. ඒක මේ කැලි බැලුවේ නැහැ කියලා අවුලක් නැහැ. මේවා බලාගන්න. එහෙම මේක බලන්න ඕනේ නැහැ ඒකට. ඒකට අත්‍යවශ්‍ය නැහැ. ඕන්න ලයිව් ඉඳලා කරගන්න පුළුවන් නම් මේ අදට නවත්තමු. ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් දාන්න. ආයෙ ප්‍රශ්න ගන්න තියෙනවා.